ඔන්න යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ අපේ එදිනෙදා අතපත ගාන නමුත් ගොඩක් දෙනෙක් හොඳින් නිරීක්ෂණය කරන ඇති අපේ රටේ රුපියල් 20 මුදල් නෝට්ටුව ගැන. මේ පොඩි නෝට්ටුව ඇතුලේ අපේ රටේ සංස්කෘතිය සහ සංවර්ධනය ගැන ගොඩාක් දේවල් තියෙනවා කියලා අපි හිතනවා. මේ වීඩියෝව ඉවර වෙනකම්ම බලන්න. ඔබට වැදගත් තොරතුරු ගොඩාක් අපි ඉදිරිපත් කරන්නම්. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම බලන්න පටන් ගන්න. මුලින්ම අපි නෝට්ටුවේ ඉදිරිපස පැත්ත බලමු. මෙහි මැද කොටසින් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක් වන කොළඹ වරායේ දර්ශනයක්. ඒ වගේම දොඹකර නැව් සමග ඉතා අලංකාර ලෙස මුද්‍රණය කරලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ අපේ රටේ දෙකගතයේ අපූර්ව පක්ෂි විශේෂයක් වන අනගි බස්සා චෙක්ස්නස් බැක් අවුලට් ගේ ඡායාරූපයක් වගේම පහළ වම් කෙරවරේ අපූර්ව සමනලෙක්ගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි මේ නෝට්ටුවේ අනිත් පැත්ත හැරෙවුවොත් අපේ සිංහල සංස්කෘතිය අභිමානය වන සම්ප්‍රදායික උඩරට නැටුම් ශිල්පියෙක්. ඒ වගේම ගැටබෙරයක් වාදනය කරන ශිල්පියෙකුගේ විශිෂ්ට රූපයක් දක්නට පුළුවන්. මෙයින් අපේ රටේ පාරම්පරික කලාව සහ නර්තනය මනාව මතු කරලා පෙන්눔 කරනවා. ඉතින් යාළුවනේ මේ රුපියල් 20ක නෝට්ටුව කියන්නේ නිකම්ම කඩදාසි කැපැල්ලක් නෙමෙයි. ඒක අපේ රටේ වරාය සංවර්ධනය, අපේ පොහොසත් ජෛව විවිධත්වය, අපේ පාරම්පරික සංස්කෘතිය එක ළඟ ගෙන ආපු අපූර්ව නිර්මාණයක්. මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබ ළඟ මුදල් නෝට්ටු බහුලව ගැවසෙන අනාගතයකට සුබ පතමි. මේ වගේ තවත් වටිනා වීඩියෝකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමි. මම අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට ජය.